මං කිව්ව ඕක තමයි බා. අයියේ ඔය කලින් ඇවිල්ලා. දැන් දෙන්නේ. මං කිව්ව වෙලාවට වැඩිය විනාඩි 5ක් පරක්කු. අයියෝ විනාඩි 5යිනේ. එහෙම තමයි. ආදරය කරද්දී විනාඩි 5 කියන්නේ ආත්ම 5ක්. ඇයි දැන් මට හොයන්න කිව්වේ? පොඩි ගමනක් යන්නනේ. ඔයා කැමතිනේ? හැබැයි ඉක්මනට එන්න ඕනේ. මං ගෙදරට ගිහලා පන්ති යනවා කියලා. හරි. කාලේ රංගා සමානයි කියලා මං ඉගෙන ගත්තේ ඔයාගේ වයසේදී. යන්නරක් ගන්න. යන්. එතකොට මෙයා? මෙයාද? මෙයා මගේ හොඳම යාළුවා. මෙයාගේ නම සුමුදු. නංගි මගේ දෑතර අලු වුණාට හිත සුමුදුයි. අපි යන්. මෙයා මෙතෙන්ලා ඉඳි. ඔය ඩෙන්ටි එකම ගෙනාවනේ. අයියේ මට කොහෙන්ද ඩෙන්ටි? ඒකට ප්‍රශ්නයක් නැහැ. අපි දෙන්න යන්ද? ඉස්කූටරේද? නැහැ. අන්න අරගේ. Is it like you? City pain taking. Yeah. නුඹේන මින් ලියපු ලයින්ස් තාම නෝට් එකේ මගේ හිතේ ස්ටෝරි එක ස්ටක් වෙලා රෝඩ් එකේ බලන් හිටියේ ලව් එකක් ලයිෆ් එකේ ඒත් නුඹ ගියා හීන ටික බින්දලා ස්මෝක් එකේ දෙල්ලේ උඹ ආවේ like a light in a dark night මගේ lonely world එකට දුනා new life fast එකේ magic එක mind එක freeze කළා උඹ නැති දවසක් හිතට pain එක teach කළා call එකක් නැති රෑවා long වෙලා යනවා old chats බලලා memories rewind වෙනවා love කියන game එක easy කියලා හිතුවා ඒත් ලූස් උනේ මමයි truth එක දැන් උඹේ නම් ඉල්ලිය පුලා බලහන්කෝ මේක නම් පිස්සුවක් ඈ මචං මට මේ කියවනම් අත්තරින්න හිතෙන්නෙම නෑනේ ඉතින් දැන් උඹට කවුද අතරින්න කිව්වේ කරම් ඵලයන් බා ඒත් ඔය පොඩි කෙල්ල නඩු බං වැල්ලා හරි පොලිසියට ගියොත් එහෙම තලා ගන්න තමයි වෙන්නේ මොකක් කර සීන් එකක් වෙලා ඈ හරි කවුද ඉතින් බං ඔය අහුවෙන්න කරන්නේ පොඩිනේ බං පොඩ්ඩ මිස් වුණොත් ආයෙත් අහුවෙනවෑ දැන් මොකද ඒක කියන්නේ වාසියක්වත් නැද්ද දැල් දාපු ගමන් අහුවෙන්නේ නෑ බං මාළුත් ටික දවසක් යයි සෙට් වෙයි අන්නේ දාඩ ඉතින් දැන් අන්න නැද්ද දී කිව්ව බලන්න අම්මා වෙලාව බලපන් ඉස්කෝලේ යන ටයිම් එක නැගපන් පරක් වෙලා යකෝ ඔදානේ මෙච්චර බලක් මං වායනකම් මෙච්චර වෙලා බලාගෙන හිටියේ මං කාටවත් කියලා නෑනේ මං එනකම් බලන් ඉන්නේ කියලා. කියන්න ඕනද බලන් ඉන්න මට ඕනම් බලන් ඉන්නවා මේ ඔයාට පරක් වෙන්නේ නැතුනට මට පරක් වෙනවා. පාරෙන් අයින් වෙනවද? පාරෙන් නෙමෙයි ජීවිතෙන් උනත් අයින් වෙන්නම් ඒත් ඔයා මං කියන්නේ අහනවා ජීවිතෙන් නෙවෙයි. මම මේ බයි ඉන්න ආනිසා මට ඉස්කෝලෙන් අස්සෙන් වෙයි කියලා. පොඩි ඉස්කෝලෙන් අයින් වෙන්නේ මං වාට ඉස්කෝලේ වැරද්දක් කරන දෙයක් කළා නෑ අම්බෝ කවුරු හරි අපි දෙන්න මෙතන ඉන්නව දැක්කත් ඇති. මං වාගේ මෙච්චර පස්සෙන් ඉන්නේ මං වාට ඇත්තටම ආදරේ හින්දා වාට පොඩ්ඩක් මාව තේරුම් ගන්න බැරිද මේ ඔයත් ඉස්කෝලේ යනවා මාත් ඉස්කෝලේ යනවා. පාඩු ඉන්නව හලෝ. පාඩු ඉන්න බෑ මට ඕනේ අපි දෙන්නම කොහොම හරි කරලා එක්සෑම් පාස් වෙන්න ඔයාට ඕන නම් ඔයා පාස් වෙන්න. මං ගැන බලා ගන්න. ඔව් ඔයා නටන දැන් අර රස්තිය දුකාරයා හින්දානේ හටවා ගන්න මනුස්සයට කතා කරන්න ඉගෙන ගන්න. රස්තිය දුකාරයාට රස්තිය දුකාරයා කියන්නේ නැතුව මහත්තයා කියන්නේ නැතුව මට කියන්නේ මේ මං ඔයාට කියන්නේ මට ඕනේ අපි දෙන්න හොඳට එක්සෑම් පාස් වෙලා හොඳ ජොබ් එකක් කරලා හොඳ ලයිෆ් එකක් ගත කරන්න දෙන්නට දෙන්නෙක් නෑ. ඔයා විතරයි. ඔයා හදන්නේ ඔයාගේ ජීවිතේ නිකරණේ විනාශ කරගන්න අනේ මේ මං ගැන බලා ගන්න. ඔයා වගේ පාඩු ඉන්නකෝ. එහෙම නිකන් ඉන්න දෙන්න තිබ්බා ඔයා මගේ මුළු ජීවිතේම උන්නේ නැත් කවුද බල්ලෝ මම ගැල්ලේ අතින් අල්ලන්නේ අනේ අයියේ මෙතන ප්‍රශ්න නම් දාගන්න එපා. අංගි ඔයා පැත්තකට වෙලා ඉන්න මේක අපි දෙන්න විසඳ ගන්නවා බොයි මේ පාරවල මම කැලලත් එක්ක අයිය ගහින්නේ ඩොට්ටි ගලවන්න අවසද ඉස්කෝලේ යන පොඩි කෙල්ලන්ව අල්ලගන්න එපා අයියේ උඹලගේ බලු වැඩ වලට උඹට දුකද අලුමු බලහන්කෝ බං අයියාගේ ප්‍රශ්න වලට අත දාගෙන ඉන්න එපා මල්ලි හරිද උඹ ඉස්කෝලේ යන නිසා ඉවසගෙන යන්නේ පාඩුවේ ඉඳපන් අනේ නැත්තරන් අයියේ මෙතන ඔයාලට කිසිම දෙයක් වුන්නේ නෑ. පාඩු ඉන්නකෝ. පාඩු ඉන්න තිබ්බා සමුසේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා කැරක්ටර් එක නම් රඟපෑව නැත්තම් වෙන්න මොනවාරි දෙයක් තියෙනවා නම් උඹ මුහුණට ගියා මම පාරේ යද්දි මෙයා තමයි මට කරදර කරේ. මේ ඇත්තද කියන්නේ? මම්බට අන්තිම වතාවට කියන්නේ
උඹලා දෙන්න අයි කිසිම වෙලාවක පාරේකදී හරි ඉස්කෝලේදී හරි හම්බෙන්න බෑ. ඒ උඹ මට එහෙම කියන්නේ උඹ මේ ගිය තාත්තද? මගේ දේවල් වලට වචනයක් කියන්න කලින් දෙපාරක් නෙමෙයි 100 පාරක් හිතපන්. සමසෙල් ලැජ්ජට දෝ මැරෙන්න. අපෝ මොකද මගේ පස්සෙන් ආයේ මට පාඩු ඉන්න දෙන්න අර. කෙල්ලෙට් එක තප්පරයක් එදී ඒකේ ජීවිතේම විනාශ වෙන්න. මට මැරෙන්න තමයි වෙලා තියෙන්නේ. රෙද්ද. උඹ ආවද? හරි මොකද දැන් අවුල කියන්නකෝ. දැන් දවස් ගාණක් තිස්සේ අයියා ෆෝන් පුස්සන්නේ නැහැ හලෝ. මම මොනා කරන්නද මන්ද? අයියෝ ඕව හිතන්න එපා බං. ඕඩ කරන්න දේවල්ද නැත්තේ? මං ඒක නුඹව හම්බෙන්න ආවේ. දැන් මොකද්ද බං කරන්නේ? උඹ දැන් කෝල් ගත්තද? කෝල් ගත්ත බං එකක්වත් උස්සන්නේ නැහනේ. ඔන්ලයින් එහෙම එනවද බං? උඹත් එක්ක chat කරේ නැද්ද? ඔන්ලයින් එනවා බං. ඒත් ඌ මගේ chat එක පැත්ත පළාතකවත් එන්නේ නැහනේ. උඹ ඇත්තටම ඇයි බං උගේ පස්සෙන් යන්නේ? ඇයි උඹට ගැති මොන හරි වුණාද? නෑ උඹට පිස්සුද බං? එහෙම වුණා නම් අපිට ප්‍රෙග්නන්ට් කියලා බය කරන්න තිබ්බා. අනේ උඹට උඹට කොහොමද තියෙන්නේ ෂේප් එකේ උදිතත් එක්ක යාළු වෙන්න. ඌ කොහොමද උඹට ආදරේනේ? ඒක මං දන්නවා. ඒත් මට ආදරේ හිතෙන්නේ නැතු කොහොමද බං මම මිනිස්සුන්ට ආදරේ කරන්නේ? ඔය ආදරේ කියන මාතෘකාව කතා කරන්න අපි පොඩි වැඩි බා. අනේ මේ අරුණම් මැරෙන්නේ නැහැ. කීයක්දි වෙනවනේ. ඒ උදිත කොහෙද යන්නේ? ඔයානේ ක්ලාස් යනවා බං. බල දෙන්න මොකද මෙතන කරන්නේ? මුකුත් නෑ බං. මෙන්න මෙයාට පොඩි ප්‍රශ්නයක්. ඒක කතා කරන්න ආවා. එහෙමද? මම යන්න. නෑ නෑ යන්න එපා මේ වරෙන්. අප්පෝ මට බෑ අනුන්ගේ පව් වලට කරගන්න. මං යනවා බං. හරි බං හරියනම් මං කෝල් එකක් දෙන්න. මේ ඕකෙන් වැඩක් නෑ බං. දැන් මම මොකද්ද කරන්න කියපන්කෝ. හරි. උඹ ඉස්සෙල්ලා ගෙදරට ඵලයන්. ගිහින් බෙල්ලෙන් මල්ලලා කතා කරපන් ඔකට. ඒත් මට බයයි බං. කමක් නෑ. මං අද නම් යනවා. හිතට හයිය ගනින් බං. ගෑණියෙක් වුණාම වයස දාලා නෑ හිතේ හයිය තියෙන්න ඕන. හරි. මං ගිහිල්ලාම බලා ගන්නම්කෝ. එයා කුඩාම මැරෙක නෙමෙයි මිනිස්සු හරි. මට තාම විනාශ වෙන ජීවිතයක් නෑ මිනිස්සයා. කවුද? මේ අවිදු වෙලා ගෙදරද? ඔව් අවිඳුලා ගෙදර තමයි. හැබැයි මේ වෙලාවේ නම් අවිඳු ගෙදර නෑ. මං අවිදු අයියාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. ඔයා කවුද? මොකද්ද? මං අවිඳුගේ වයිෆ්. ඉන්දියම ගෙනාවනේ. අයියේ මට කොහෙන්ද යන්නේ අයියේ? ඒකට ප්‍රශ්නයක් නැහැ. අපි දෙන්න යන්න. ඇයි? ඔයා රැවටුණාද? අනේ අක්කේ මං එයාට ගොඩක් ආදරය කරා. ඒකයි මේ තීරණය අරගෙන යාම හොයාගෙන ආවේ. මේ වගේ දේවල් කලිනුත් වෙලා තියෙනවා. ඔයා දැනගෙන එපා ආශ්‍රය කරන්න. අනේ අක්කේ අනේ මේ අහන්නකෝ. දැන් ඔයා යන්න. මේකට නම් මට කරන්න දෙයක් නැහැ. හැබැයි ඔයා මේ පැත්තේ ආයේ එන්න එපා. හරිද? අක්කේ හැමදේම හරි කාලට කරන්න ඕනේ කියලා මම තමසිර ඉස්සෙල්ලා දැන් කිව්වා. ආදරේට වයස කියන්නේ ප්‍රශ්නයක්ද? මේ කාලේ තියෙන ඉගෙන ගන්න ලව් කරන්න නෙමෙයි. ඊට පස්සේ තමසිර ફોකස් එකේ ඉන්න ඕනේ. එක්සෑම් ළඟයි. ඒ ගැන එක වචනයක් හිතන්න බෑ. මට තේරෙනවා මම වැරදි කියන මම දන්නවා. ජීවිතයේ අංක 1 ඉගෙනීම. දෙක සල්ලි. ඔය උඹ කියන ආදරේ තියෙන්නේ පහට විතර යකෝ. මට තේරෙනවා මං ඒ පහ එක කරගත්තා. මං තමයි වැරදි. අනේ නංගියේ මල්ලි හරි වයසේදී හරි දේ කරන්න. ඔයාලට පරිස්සම් වෙන්න මේ ලෝකෙ ගොඩක් දේවල් තියෙනවා. සෝෂල් මීඩියා, ඉන්ටර්නෙට්, ඩ්‍රග්ස්, ෆේක් ලව් අනක් කරගන්නත් බැරි තමයි. මේවට අහුනොත් නෙමෙයි ඔයා වැඩෙක් වෙන්නේ. මෙවට අහු නොවි ජීවත් වුණොත් තමයි ඔයා වැඩෙක්. දෙයට කපන් වටන වීඩියෝ බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න.